everyone, welcome back to my channel. I'm Savandi Pereira. This is Happy Place. ඉතින් මම හිතුවා අද කතා කරන්න පොඩි දෙයක්. හරිම වැදගත් දෙයක් මේක අපේ ජීවිතේට. ඔයාගේ ජීවිතය ගැන හිතන්න කොච්චරක් වෙලාව දවසට වෙන් කරලා තියෙනවද? සමහරක් විට ඔයා ඒ ගැන හිතලවත් නැතුව ඇති. ඔව් මම දන්නවා. සමහර කට්ටිය උදේ ඉඳන් හවරෑ වෙනකන් දවස පටන් ගන්නවා, වෙලාව ගත වෙනවා. හැබැයි කොහොම වුණත් එයාලගේ ජීවිතයේ ඉස්සරහා ගැන හිතන්නවක්වත් වෙලාවක් නැහැ. හැබැයි ඇත්තටම වෙලාවක් නැතිකම නෙමේ, අපි වෙලාවක් හදාගෙන නැතිකම. සහ අපි දන්නේ නැහැ ඒකේ තියෙන වැදගත්කම. අපිට අපේ ජීවිතය ගැන හිතන්න අනිවාර්යෙන් අපි දවසට වෙලාවක් වෙන් කළ යුතුමයි. ඉතින් ඒ දවසට වෙලාව වෙන් කරන එකෙන් පුදුමාකාර විදිහේ වාසියක් අපේ ජීවිතේ ගොඩනගා ගන්න අපිට උදව් වෙනවා. අපේ ජීවිතේට හරි මොකක්ද අපි කරන්නේ ඉස්සරහට මේ දේවල් වෙනුවෙන් අපි අද දවසේ මොනවද කරේ කියන එක අපේ ප්‍රෝග්‍රස් එක අපි හැමතිස්සෙම බලන්න ඕන. අපි අපේ අනාගතේ හදාගත්ත දේවල් වෙනුවෙන් අද දවසේ අපි මොනවද කරේ කියලා අපි කල්පනා කරලා බලන්න ඕන. අපිට සමහර අපිට අපේ ජීවිතය ගැන හිතන්න දවසේ විනාඩි 10ක් 15ක් 20ක් සමහර කෙනෙක්ට අලුතින්ම ජීවිතේ හිතන්න සමහර විට සතියක් මාසයක් වුණත් යන්න පුළුවන්. එහෙම හරි වෙලාව අරගෙන ඔයාගේ ජීවිතේ හරි මොකද්ද දේ ඊළඟට කරන්න තියෙන දේ කියලා ඔයා තීරණය කරන්න. මොකද එක එක්කෙනාගේ දේවල් අනුව එයාලා ජීවත් වෙන රටාව අනුව එයාලගේ අධ්‍යාපන සුසුකම් වෘත්ති සුදුසුකම් ඒ වගේ දේවල් අනුව එයාලගේ ජීවිතේ ඉලක්ක අරමුණු වෙනස් වෙනවා. ඉතින් මේ කොහොම වුණත් අපි හැමෝම අපේ ජීවිතේ වෙනුවෙන් හිතන්න අනිවාර්යයෙන්ම වෙලාවක් වෙන් කරන්න ඕන. ඒක හරිම වැදගත් අපේ අනාගතය සාර්ථක කරගන්න. ඒක අපරාධ වෙලාවක් කියලා හිතන්න එපා. සමහරකට අපි හිතින් කල්පනා කරන වෙලාව අපි හිතනවා බොරු වැඩක් අපරාධයක් කියලා. එහෙම නෙමෙයි. ඔයා ඒ වෙනුවෙන් ගත කරන වෙලාව ගැන චුට්ටක්වත් හැවෙන්නේ නැතුව අනිවාර්යයෙන්ම ඔයාගේ ජීවිතේ ඔයා මොකක්ද ඊළඟට කරන්නේ? ඒ වෙනුවෙන් ඔයා අද දවසේ මොනවද හෙට දවසේ මොනවද කරන්න කියලා ප්ලෑන් කරන්න අමතක කරන්න එපා. ජීවිතය කියලා කියන්නේ හරි සුන්දර දෙයක්. ඒක විඳින ගමන් ඔයාගේ ඉලක්ක හීන අරමුණු ජය ගන්න අමතක කරන්න එපා. ඒ සඳහා තමයි මේ ගයිඩින් එක දෙන්නේ Happy Place තුලින්. ඉතින් දිගටම රැඳී ඉන්න කියලා ආරාධනා කරනවා. මම සෙවඳ පෙරේරා, psychological supporting guide in your day-to-day life. ඉතින් තවත් මේ වගේ වටිනා වීඩියෝ එකකින් ඊළඟ දවසේ හම්බ වෙන්න. සුබ දවසක්.